කරගෙන යනවා රජයේ ඉඩම් වල සිටින ජනතාවට සින්නක්කර අයිතිය ලබා දීම සඳහා උරුමය නැමැති ස්ථීර ඔප්පු ලබා දීමේ වැඩසටහන. මෙම වැඩසටහන මේ වන්ට දීප්තිව්‍යාප්තක ක්‍රියාත්මක වෙනවා. මෙම සුවිශේෂී කරුණ වන්නේ කල්මුනේ ප්‍රදේශයේ පුද්ගලයන් 164 දෙනෙකුගෙන් රුපියල් 9,84,30,000ක මුදලක් වංචා කළා සාවද්‍ය පරිහරණය කරලා තිනවා. ඒ සඳහා බකමුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක් වන පිරිම් පුද්ගලයෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සිද්ධිය වෙන්නේ මෙහෙමයි. මෙම කාන්තාව බකමුණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. කිරිබත්ගොඩ ප්‍රදේශයේ තමයි తాවකාලිකව ලැබුම්ගෙන සිටින්නේ. එතකොට මේව කාන්තාව කල්මුනේ ප්‍රදේශයට ගිහිල්ලා කල්මුනේ ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙකු හඳුනගන්නවා. හඳුනගෙන ඉන්න අනතුරුව එම ව්‍යාපාරික මහතාට පවසනවා ඔබට තිබෙන රජයේ ඔබට සින්නක්කර අයිතිය ලබා දෙන්න පුළුවන්. මේ සඳහා මුදලින් රුපියල් ලක්ෂ 6 බැගින් අවශ්‍යයි කියලා. ඒ අනුව මේ ව්‍යාපාරික මහතා උට හිතවත් තවත් ව්‍යාපාරික පිරිසක් මේ සඳහා එකතු කරගන්නවා. ඔවුන් සියලු දෙනාම 164 දෙනෙක් වෙනවා. මෙම 164 දෙනාගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ලබා ගැනීම සිද්ධ කරනවා. ලබාගෙන මේක තවදුරටත් ඔවුන්ට විශ්වාසය ඇති කිරීම සඳහා මෙම ව්‍යාපාරික කාන්තාව මෙම පුද්ගලයන් පිරිසකින් කොටසක් රැගෙන යනවා කොළඹ ප්‍රදේශයේ තියෙන සුපිරි හෝටලයකට. රැගෙනවිත් මේ සම්බන්ධව ඔප්පු ලබා දෙන බව සාකච්ඡා කරනවා. සාකච්ඡා කිරීමෙන් අනතුරුව අඳුන්වලා දෙනවා මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක තවත් පිරිම් පුද්ගලයෙක්. එතකොට මේ පිරිම් පුද්ගලයා අඟවනවා තමන් එවකට පැවති රජයේ මෙම සිදුවීම සිදුවන්නේ 2024 එවකට පැවති රජයේ ප්‍රබල සම්බන්ධකම් තියෙන නිලධාරියෙක් පුද්ගලයෙක් ඒ බව හඟවලා මෙම පුද්ගලයන් 164න් 50ක පමණ කොටසක් රැගෙන යනවා පිටකොට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට. එම සිරිකොත පක්ෂ මූලස්ථානය රැගෙන ගිහිල්ලා මෙම ඔප්පු ලබා දීම සම්බන්ධව අඟවීමෙන් දේශපාලන ඔවුන්ට බලයක් ඇති බව පෙන්වමින් ඒ සම්බන්ධව සාකච්ඡා කළා නැවත පැමිණීමක් සිදු කරනවා. එතකොට මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් වෙන්නේ අර ඉහතකී ව්‍යාපාරික මහතාගෙන් 2025 වර්ෂයේ මාර්තු මාසයේ. ඒ පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරා. ඒ අනුව මෙම පළවන සැකකාරිය මේ නීතිඥවරයෙකු පෙස පෙනී සිටපු සැකකාරිය 2025 8/26 වෙනි දින අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවටගෙන කල්මුනේ මහේස්ත්‍රාත් අධිකාරිය ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා මේ වනිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඊට පසුව මෙම සිරිකොත පක්ෂ මූලස්ථානයේ පුද්ගලයන් 50ක් පමණ රැගෙන ගිය මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක වන පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන ඊයේ දිනේදී කල්මුනේ මහේස්ත්‍රාත් අධිකාරිය ඉදිරිපත් කරනවා. ඒ අනුව ඔහුවත් රක්ෂිත බන්ධනාගාරයට යොමු කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වලට සැකකරුවන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කරනවා. එම බැංකු ගිණුම් පරීක්ෂාවේදී මේ සැකකරුගේ මහරගම ප්‍රදේශයේ ඊයේ දිනේ අත්අඩංගුවටගත් මහරගම ප්‍රදේශයේ සැකකරුගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 20ක මුදලක් තිබෙනවා. එම ලක්ෂ 20ක මුදල අත්විඳීම සඳහාද මේ වුණට නියෝග ලබාගෙන තිනවා. මේ ආකාරයේ වංචාවන් වලට සම්බන්ධ වෙච්ච මෙයට සම්බන්ධව තවත් පුද්ගලයන් සිටනවාද යන අනාවරණය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තවදුරටත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක